මගේ ස්ක්‍රීන් එකත් පේනව නේද කට්ටියට? ඔව් මචං. ඔව්. රයිට්. දැන් සෙෂන් එක පටන් ගමු. අද 2025 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඩොලර් ලූප් ට්‍රේඩින් කමියුනිටි එකට අපි සාදරයෙන් පිළිගන්නවා. අපි සෙෂන් එක පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔයගලන්ටත් පුළුවන් ට්‍රේඩින් ලූප් කමියුනිටියත් එක්ක ජොයින් වෙලා දවස් 30කට ෆ්‍රී ජොයින් වෙලා ට්‍රේඩින් පැත්තේ සම්බන්ධ මොනවාරි කරුණු සාකච්ඡා කරලා ෆන්ඩමෙන්ටල් පැත්තේ ස්ටඩි කරලා ඔයාලටත් පුළුවන් ජොයින් වෙලා අපිත් එක්ක ට්‍රේඩ් කරන්න. අපේ රිසල්ට්ස් බලලා ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් අපිත් එක්ක ට්‍රේඩ් කරනවද නැද්ද කියලා. ඒ පුංචි මතක් කිරීමත් එක්ක අපි යන සෙෂන් එකට පටන් ගමු. මේ සතියේ පොඩ්ඩක් මම ඩිස්කෝඩ් කමියුනිටි කියපු විදියට පොඩ්ඩක් රිස්කි වීක් එකක් මේක. බලමු මේ වීක් එකේ මොනවද තියෙන්නේ කියලා අපිට ඔපචුනිටිස් ගන්න පුළුවන් දැන්. right this week Monday 27 වෙනිදා නවසීලන්තේ holiday right මේ ඊළඟ වීක් එකේ මම හිතනවා US interest rate එකක් එනවා ඊළඟ වීක් එකේ පොඩ්ඩක් අපි ඒකත් අවධානයෙන් ඉන්න ඕනේ අඟහරුවා සවුන්දා US පැත්තේ ලොකු මොකුත් ඉවෙන්ට්ස් නැත පස්සේ අවද ඩේට් එක 28 වෙනිදා අඟහරුවාදාත් ලොකු නිවුස් මොකුත් නැහැ. පස්සේ බදාදා තියෙනවා මේ ඕස්ට්‍රේලියානු CPI එක. මේක බගන ફોකස් කරලා තියෙනවා ප්‍රීවියස් එකට වඩා පොසිටිව් වෙලායි කියලා CPI එක. ඒකත් ඔයගලන්ට පොඩ්ඩක් මොනිටර් කරොත් එහෙම ඔයගලන්ට ට්‍රේඩින් ඔපචුනිටි එකක් ගන්න පුළුවන් වෙයි. මොකද CPI එක මේ ඕල්රෙඩි මේ කියන්නේ වැඩියෙන් ඇවිල්ලා කියලා ප්‍රයිස් කරගෙන තියෙන්නේ. මීට වඩා වැඩිපුර આવොත් මේ ට්‍රේඩින් ඔපචුනිටි එක ගන්න පුළුවන්. right කැනඩාවේ ඉන්ටරෙස්ට් රේට් එක එනවා ඒකත් පොඩ්ඩක් ફોකස් කරමු අපි right එදාම එනවා US වල ඉන්ටරෙස්ට් රේට් එකත් එනවා ඒකත් අපි අනිවාර්යෙන් ફોකස් කරන්න ඕනේ right ජපානෙත් එනවා ඉන්ටරෙස්ට් රේට් එක ඒ කියන්නේ 30 වෙනිදා තව මොකක් කර මම කරුණාද right ඊට පස්සේ එනවා US GDP එක අපි ඒක ලයිව් ට්‍රේඩ් එකක් ගන්න බලමු මේ රිලීස් වුණොත් ට්‍රේඩින් ඔපචුනිටි බලා ගන්න පුළුවන් වෙයි right ඊට පස්සේ එනවා එදාම ECB එකේ ඉන්ටරෙස්ට් රේට් එකක් එනවා පස්සේ යන් සිකුරාදා මං හිතන්නේ සිකුරාදා ජපානයේ CPI එක එනවා ඒකත් ප්‍රීවියස් එකට වඩා පොඩ්ඩක් වැඩිපුර එනවා කියලා තමයි ફોකස් කරලා තියෙන්නේ බලමු අපි චයිනීස් වල PMI data රිලීස් වෙනවා ඕස්ට්‍රේලියන් and නිව්සීලන්ත කරන්සි පැත්තේ පොඩ්ඩක් ફોකස් කරනවා නම් ඒකත් පොඩ්ඩක් මොනිටර් කරලා තියාගන්න ඊට පස්සේ එනවා යුරෝප පැත්තේ CPI එක. ඒක පොඩ්ඩක් ඩ්‍රොප් වෙලායි කියලා තමයි ફોකස් කරලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් මොනිටර් කරලා තියාගන්න පුළුවන් යුරෝ USD ට්‍රේඩ් ගන්නවා නම් ඔපචුනිටිස් හදා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ එනවා US PC සල්ට් ටික. ඒකත් අපිට පුළුවන් මේ ට්‍රේඩින් ඔපචුනිටි එකක් ගන්න. හැබැයි වීක් එක පොඩ්ඩක් රිස්කි නිසා අපි මේ PC එක ගොඩක් දුරට ට්‍රේඩ් නොකර ඉන්න එක තමයි හැඟට හොඳ. කැනඩාවේ GDP එක එනවා. right. මේ සතිය බලන් ගියාම ඉන්ටරෙස්ට් රේට් වීක් එකක් මේක. ගොඩක් මම හිතන්නේ ඉන්ටරෙස්ට් රේට් 4ක් වගේ රිලීස් වෙන්න තියෙනවා. ඒ හින්දා මාකට් එක වොලටයිල් වෙන්න පුළුවන්. ගත්ත ප්‍රොෆිට්ස් නැති වෙන්න පුළුවන්. හිතා ගන්න පෙරි මූවමන්ට්ස් හැදෙන්න පුළුවන්. ඒකත් ඔළුවේ තියාගෙන මේ වීක් ප්ලෑන් එකක් හදාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි යන් US පැත්තට මොනවද තියෙන්නේ කියලා.
මං කිව්වාගේ මේ වීක් එකේ මං කිව්වා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආසියාවේ සංචාරකය දලා තියෙනවා. එයා ස්ටේට්මන්ට් දෙයි දිගට හරහාට. එතකොට මාකට් එක කියා ගන්න බැරි හිතා ගන්න බැරි විදිහට වලට වෙන්න පුළුවන්. වලටයිල් එකේදී අපි දැන් පොඩි එකවුන්ට්ස් තියෙන කට්ටියට කොහොමද සර්වයිව් වෙන්න බෑ. ඒ හින්දා පුළුවන් තරම් මේ වීක් එක පරිස්සම් වෙන එක තමයි හොඳ. මොකද මාසේ අන්තිම මම හිතනවා අපේ ඩිස්කෝඩ් කමියුනිටි ගොඩක් කට්ටිය දැන් ප්‍රොෆිට් පැත්තේ ඉන්නේ. පුළුවන් තරම් ගත්ත ප්‍රොෆිට් එක ආරක්ෂා කරගෙන පුළුවන් තරම් මේ අවශ්‍යම අත්‍යවශ්‍යම හොඳම ස්නයිපර් ට්‍රේඩ් විතරක් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මේ වීක් එක ඉතන තරම් හොඳ වීක් එකක් නෙමෙයි මේ ට්‍රේඩර්ස්ලාට. මොකද ගත්ත ප්‍රොෆිට් නැති කරගන්න වීක් එක ගොඩක් දුරට. මේ සිකුරාදා වෙද්දී ගොඩක් කට්ටිය ලොස්ට් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒකත් ඔළුවේ තියාගෙන අපි මේන්ලි ફોකස් කරන්න ඕනේ කරන්සි පෙයා එක ඔළුවේ තියාගෙන ඒ අනුව තමයි අපි මූවමන්ට් එක හදා ගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ US ඉන්ටරෙස්ට් රේට් එක පැත්තේ මොකද තත්ත්වය කියලා. මොකද මේ වීක් එකේ ඉන්ටරෙස්ට් රේට් එක රිලීස් වෙන ඉඳා අපි මේ ෆෙඩ් වොච් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මේ තව දවස් 3යි පැය 2යි තියෙන්නේ. ඕල්රෙඩි මාකට් එක ප්‍රයිස් කරලා තියෙන්නේ මේ ඉන්ටරෙස්ට් රේට් එක කට් කරනවායි කියලා. මෙතන ගියොත් බලා ගන්න පුළුවන්. රයිට් 4.25 ඉඳලා 4.0ට කට් කරනවා කියලා ෆෝකස් කරලා තියෙන්නේ. ඒක මාකට් එක මෙතන ඔල්රෙඩි මම හිතන්නේ ප්‍රයිස් කරගෙන තියෙන්නේ මේ 98.3ම ප්‍රයිස් කරලා ඉවරයි මේ රේට් කට් එක කරයි කියලා. ඒක ළඟම රීසන් එක තමයි මේ සිකුරාදා රිලීස් වෙච්ච CPI එක ඩ්‍රොප් වෙලා අපි ඉඳලා ගොඩක් කට්ටිය කන්ෆර්ම් කරලා ඉවරයි රේට් කට් එක යයි කියලා. ඉඳලා ගොඩක් දුරට මේ රේට් කට් එක වෙනවා. අපි ඊට පස්සේ බලන්න ඕනේ ඊළඟ රේට් කට් එක කොහොමද මේ මාකට් එක ප්‍රයිස් කරගන්න කියලා. ඊළඟ රේට් කට් එක තියෙන්නේ ආයෙ තියෙන්නේ දෙසැම්බර් 10. ඒකත් දැනටමත් මේ ඒ කියන්නේ 3.7යි පාට මේ කට් එක ගයි කියලා 91ක්ම මාකට් එක ප්‍රයිස් කරගෙන තියෙන්නේ. දැන් මේ ඇත්තම කිව්වොත් මේ රේට් කට් එක මාකට් එක ඔල්රෙඩි ප්‍රයිස් කරගෙන ඉවරයි. දැන් මේකට තමයි මේ මොකද විශේෂයෙන් මේ US වල ගොඩක් data රිලීස් වුන්නේ නැහැ. unemployment rate data රිලීස් වුන්නේ නැහැ. මොකද්ද NFP රිලීස් වුණේ නැහැ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. government shutdown නින්දා data රිලීස් වුණේ නැහැ. මේ CPI විතරයි රිලීස් වෙලා තියෙන්නේ. ඒකත් එක්කම බලද්දි මාකට් එකේ අද වෙනකන් මේ ප්‍රයිස් කරගෙන තියෙන රේට් කට් කරනවායි කියලා. දැන් මෙතනින් අපේ මේ මෙච්චර කල් අපි ට්‍රේඩ් කරපු data ඔක්කොම ඉන්වැලිඩ් වෙනවා අදින් පස්සේ. වොයිස් එක රෙකෝඩ් එක ඉවරලා තමයි බලා ගන්න වෙන්නේ. බලමු රෙකෝඩ් වෙයි. මං එදාත් මං රෙකෝඩ් කරලා තිබ්බා අවුලක් නැති වෙයි. මේ බලමු මම රෙකෝඩ් එක ඉවර කරලා මම බලන්නම් ඒක. ඉන්ටරෙස්ට් රේට් එක දැන් මේ 29 වෙනිදා දැනටම ප්‍රයිස් කරගෙන ඉවරයි. හරිද? දැන් මෙතනින් එයාට අපිට මේ මාසේ ඉවර වෙනවා. දැන් අපි බලන්න ඕනේ FOMC මීටින් එකේ පවල් මොනවද කියන්නේ කියලා ඉස්සරහට. මොකද එයාටත් ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද data release වුණේත් නැහැ. අනිත් පැත්තේ government shutdown ඉඳලා එයා මොන වගේ statement එකයි දෙයිද කියලා දන්නේ නැහැ. අපි ඒකටත් සූදානම් වෙලා ඉන්න ඕනේ. අනිවාර්යෙන් FOMC meeting එකේ monetary policy එක කියවන්නම ඕනේ. එයා නිකන් හරි දැන් statement එකක් දුන්නොත් අපි දැන් ඊළඟ මේ දාවේ මේ දෙසැම්බර් 10 නේ තියෙන්නේ ඊළඟ rate cut එක මේ එදාට කිව්වොත් එimhe මං ඊළඟ මේ FOMC meeting එකෙත් මං rate cut කරනවා කියලා. එතකොට මේ තවත් මේ 90%ක් තිබිච්ච එක ආය 99 වෙන්නත් පුළුවන්. එතකොට ඊට පස්සේ ඊළඟ මාසේ රිලීස් වෙන unemployment rate එක CPI එක ඒවා රිලීස් වුණාට මාකට් එක වැඩි රියැක්ට් කරන්නේ නැහැ. මොකද මේ පවෙල් ස්ටේට්මන්ට් එක දීලා ඉවරයිනේ. එයා කිව්වොත් එහෙම අපි ඊළඟ FOMC මීටින් එකෙත් අපි රේට් කට් කරනවා කිව්වොත් අපි මේ පාර CPI කොහොම ට්‍රේඩ් කරේ ඒ වගේ අපිට ට්‍රේඩ් කරන්න බෑ. ලොකු මොමන්ට්ස් හදන්නේ නැහැ. මොකද මාකට් ප්‍රයිස් කරගන්නේ පවෙල්ගේ ස්ටේට්මන්ට් එක. හරිද? ඒ හින්දා අපි එයා මොනවද කියන්නේ කියලා බලලා තමයි ඊළඟ මාසේ අපි plan එක හදා ගන්න ඕනේ. දැන් එයා නිකන් අර කිව්වොත් එහෙම අපි තව data depend වෙනවා කියලා කිව්වට පස්සේ අන්න අපිට opportunities තියෙනවා. එතකොට අපි ඊළඟ මාසේ සමහරවිට shutdown ඉඳලා මේ F4 මොකද්ද unemployment rate එක release වෙයිද දන්නෙත් නැහැ. විශේෂයෙන් මේ NFP එක release වෙයිද දන්නෙත් නැහැ. මොකද මේ මාසේ release වුණෙත් නැහැ. ගොඩක් කට්ටියට මේ trading opportunities miss වුණා ඇත්තටම. මේ ඊළඟ මාසෙත් කොහොම වෙයිද දන්නෙත් නැහැ. නිකන් හරි එයා ස්ටේට්මන්ට් එකක් දුන්නොත් එහෙම එයා data depend වෙනවා කියලා. එතකොට අපිට අන්න opportunities ගන්න පුළුවන්. NFP පැත්තේ data බලලා අපිට
ට්‍රේඩ් ගන්න පුළුවන්, CPI පැත්තේ බලන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට plan එකක් හදා ගන්න පුළුවන්. හරිද? එතන තමයි interest rate පැත්තේ තියෙන මේ plan එක. හරිද? අපි බලමු මේ 29 යන interest rate එක මොනවද කියන්නේ කියලා. අපි අවධානයෙන් ඉන්න නිකන් හරි මේක 100%ම වෙන්නේ නැහැ. සමහරට ඒගොල්ලන් මේ government පැත්තේ බලලා ඒගොල්ලන් මොකක් හරි අන්චේන්ජ් කරනවා, සමහරට මේ හෝල්ඩ් කරන්නත් පුළුවන් රේට් එක. ඒ හින්දා අපි ඒකත් අවධානයෙන් ඉන්න ඕනේ. නිකන් හරි කියමුකෝ මෙතන දාලා තියෙනවනේ මේ 4.25 ඉඳලා 4ට මේ රේට් කට් කරනවා කියලා. දැන් මේක මාකට් එක ප්‍රයිස් කරලා ඉවරයි. ඒක මේ ගෝල්ඩ් එක හප් වෙලා තියෙන්නේ. හරිද? නිකන් අර මෙතන කියමුකෝ 4.25 ඉඳලා මේ කට් කරන්න තු මේ ගානම තියනවා කියලා. අන්න එතකොට මාකට් එක ලොකු ඩ්‍රොප් එකක් බලා ගන්න පුළුවන් ගෝල්ඩ් මාකට් එකේ. හරිද? ඒකත් අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද මේ ෆයිනෑන්ෂල් මාකට් කියන්නේ හිතා ගන්න බැරි දේවල් වෙන්න දැනන්නේ. අපි ඒකට සූදානම් වෙලා ඉන්න ඕනේ. අපි ගෝල්ඩ් chart එකට ගියොත් එහෙම මේ right all time high එක හදලා දැන් මාකට් එක ඇත්තට තියෙන දැන් සෙල් පැත්තට. හරිද? දැන් මේක ආයේ buy වෙනවා නම් buy වෙන්න ඕනේ interest rate එක දෙන statement එක ගන්නවා. හරිද? අපි ඒකත් දැන් ફોකස් එකේ තියා ගන්න ඕනේ. ඊට අමතරව තව තියෙනවා මම අමතක කරන්න එපා ඊළඟ මාසේ අපි කලින් කතා කරා වගේ ටෙරිෆ් සම්බන්ධව මේ US උසාවියේ නඩු තියෙනවා. ඒක මං හිතන්නේ කැඳ වෙලා තියෙනවා මේ ඊළඟ මාසේ මං හිතන ඩේට් එක මතක නැහැ 3 වෙනිදාද කොයිද. අපි ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. නිකන් අර මේ ඔයගොල්ලන් දැන් නිවුස් එකම බලනවනේ දැන් සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන කට්ටිය විදියට කොයිල් ස්ටේට්මන්ට් එකක් දැක්කොත් එහෙම මේ මොකද්ද උසාවියෙන් මේ තීන්දුවක් දීලා තියෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගාලා තියෙන තීරු බදු ටික නීති විරෝධී ඒක වාම අයින් කරගන්න ඕනේ වගේ මොනාරි ස්ටේට්මන්ට් එකක් දීපොත් අන්න එතකොට බලා ගන්න පුළුවන් ගෝල්ඩ් එක මැසිව් ඩ්‍රොප් එකක් යන්න පුළුවන්. හරිද? ඒක රීසන් එකක්. ඊට පස්සේ තව රීසන් එකක් තියෙනවා. ඒක තමයි ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ලොකු මේ අප් මූව්මන්ට්ස් හදලා තින්නේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් එකත් එක්ක මේ ලොකු මාකට් මූව්මන්ට් එකක් හදලා තින්නේ. දැන් නිකන් දැන් ඇත්තම කිව්වොත් ඕනම රටක මේ රටක් වහගෙන මේ ගෙනියන්න බෑ. ෂට් ඩවුන් කරගෙන ගෙනියන්න බෑ. හරිද? කොහොමත් සමහරවිට ගොඩක් වෙලාවට මේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක ඊළඟ මාසේ වෙද්දී විසඳෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් ස්ටේට්මන්ට් තාම මේ ඒගොල්ලන් මීටින්ග්ස් යනවා. හරිද? දැන් මේ දවස් ටික නම් මේ ෂට් ඩවුන් එක අයින් කරගන්න විදියක් නැහැ. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඇමරිකාවේ නැති ඉඳලා එයා සංචාරයක් මේ දවස්වල යනවා මේ මොකද්ද ඒෂියන් කන්ට්‍රීස් වලට. ඒ හින්දා මේ දවස් ටික නම් මේ ෂට් ඩවුන් මේ නැති වෙන්නේ නැහැ. එයා ආපහු එයාගේ රටට ගියාට පස්සේ සමහර වෙලාවට තීන්දුවක් ගත්තට පස්සේ මේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක අයින් කරගන්න පුළුවන් වෙයි. අන්න අපි ඒ වෙලාවට අයිඩියා ගන්න ඕනේ දැන් මාකට් එක ආයේ බයි මූව්මන්ට්ස් හදන්න විදියක් නැහැ. ආයේ සෙල් පැත්තේ තමයි. එතකොට බයස්ලා වෙන්නේ නැතුව අපි වෙන්න ඕනේ සෙලර්ස්ලා ගෙනේ. ඒතරම සෙලර්ස්ලා වුණොත් තමයි අපිට මේ ට්‍රෙන්ඩ් එකෙන් අපිට ට්‍රේඩ් කරගන්න පුළුවන්. නැත්තම් ට්‍රෙන්ඩ් එක සෙල් පැත්තේ තියෙද්දි අපි බයි පැත්තේ බැලුවොත් එහෙම අපි නිකන් මාකට් එකෙන් ලොස්ට් වෙනවා. අපි මේ ට්‍රෙන්ඩ් එක හොයාගන්න යන්නේ එමය ෆන්ඩමෙන්ටල් පැත්තේ. හරිද? දැන් රීසන්ස් දෙකක් තියෙනවා ගෝල්ඩ් සෙල් වෙන්න. දැන් මේ මාසේ ගත්තොත් එහෙම මේ මාසේ උපරිම බයි වෙලා තියෙන ගෝල්ඩ් මාකට් එක. හරිද? දැන් මේ බයි වෙන්න දැන් රීසන් එකක් නැහැ කියලාත් අපි අයිඩියා එකක් තියාගන්න ඕනේ. හරිද? දැන් සෙල් වෙන්න රීසන්ස් දෙකක් තියෙනවා. දැන් ඒක ඇත්තම කිව්වොත් මේ මාසේ මැදාරිය වගේ සෙල් වෙන්න තිබ්බේ. ඊට පස්සේ ආයේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මොකද්ද චීනෙට ආයේ ටැරිෆ් ගෑවුනේ 100%ක්. ඊට පස්සේ තමයි ආයේ ගෝල්ඩ් එක පම්ප් වෙන්න පටන් ගත්තේ. දැන් ආයේ මේ සාකච්ඡාවක් යනවා මේ මොකද්ද ආයේ ටැරිෆ් ටික ඒගොල්ලන් විසඳ ගන්නවා කියලා මේ ස්ටේට්මන්ට් දීලා තියෙනවා. ඒකත් රීසන් එකක් වුණොත් ගෝල්ඩ් එක මැසිව් ඩ්‍රොප් එකක් යන්න පුළුවන්. දැනට මගේ ඕවියු එක ගෝල්ඩ් බයි වෙන්න රීසන් එකක් නැහැ. තියෙන එකම රීසන් එක තමයි මේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක. හරිද? මේ ඒක තමයි ඊළඟ වීක් එකේ ගෝල්ඩ් මාකට් එකේ මම දකින්න විදිය. හරිද? මේ ඊළඟ මාසේ අපිට මම හිතන්නේ හොඳ ඔපචුනිටිස් ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මම දැක්කා මේ මොකද්ද ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිබ්බා මේ කැනඩාවට මේ ටැරිෆ් මේ ආයේ මේ 110ද කොයිද මේ ටැරිෆ් එකක් ගන්නවා කියලා. මම කට්ටියට මම ඩිස්කෝඩ් එකට දැම්මා මේ
right මාකට් එක මේ අමාස් දාසා මේ ප්‍රශ්නෙත් දිගටම කන්ටිනියු වෙනවා. ඒක නම් මාකට් එක දැන් ප්‍රයිස් කරගෙන තියෙන්නේ. මේ ප්‍රශ්න නම් මාකට් එක වැලිඩ් නෑ මං හිතන්නේ. ඒකයි මේ. ඒකට දැන් හිතලා වැඩක් නෑ. කැනඩා ටැරිෆ් එක මට හොයාගන්න විදියක් නැහැ මේ රයිට් දැනට ඔක ඔළුවේ තියාගන්නකෝ මේ ඒකේ කතාව තමයි මේම දැන් මේ කෝට් රිපෝට් උත් දැන් රිලීස් වෙන්නේ නැහැ මේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් ඉඳලා මේ තියෙන කෝට් රිපෝට්ස් are delayed due to US government shutdown මේ අපිට දැන් කෝට් රිපෝට්ස් බලා ගන්න විදියක් නැහැ හරිද මේ දැන් ගියොත් එම මේ කෝට් රිපෝට් එක ඕපන් කරද්දී මේ ඔක්තෝබර් මාසෙනේ මේ ඩේට් එක තියෙන්නේ. අද කවද 26. කෝට් රිපෝට් එක තියෙන ගිය මාසේ වුණා. මේ අන්තිම දින 2025 9යි මේ ආයෙ කියලා මේ ගවර්න්මන්ට් ෂට් ඩවුන් ඉඳලා මේ ඩිලේ වෙනවා කියලා. මේ 29 තියෙන ගිය මාසේ. ඒ හින්දා ඒකත් අපිට මන්ට අපිට මොනිටර් කරගන්න විදියක් නැහැ. ගොඩක් දුරට මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ටේට්මන්ට් එකේ හින්දා අපිට ට්‍රේඩින් ඔපචුනිටිස් ගන්න පුළුවන් මේ කාලේ මේ USD වීක් හින්දා ඔයගලන්ට බලන්න පුළුවන් මේ AUD CAD ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් සහ කැනඩියන් ඩොලර්ස් හරිද මේක මේ හෙට වෙද්දි බයි මූව්මන්ට් එක හදාගන්න පුළුවන් මොකද ඉන්ටරෙස්ට් රේට් එක පැත්තකින් අඩු වෙනවා US වල ඒක පොසිටිව් වෙනවා මේ ඕස්ට්‍රේලියාවේ කරන්සි එකට මොකද ඒක මේ ස්ටොක් බේස් කරන්සි එකක් ස්ටොක් මාකට් බේස් කරගෙන යන කරන්සි එක. සාමාන්‍ය ස්ටොක් මාකට් එක පර්ෆෝමන්ස් කරන්නේ ඉන්ටරෙස්ට් රේට් අඩු වුණාම. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් අඩු වෙනවා කියන්නේ මේ AUD එකට අප් මූව්මන්ට් එක හදා ගන්න පුළුවන්. ඒ අතරතුර දැන් කැනඩාවට ටැරිෆ් එකක් ගන්නවා කියන්නේ මේ තවත් ඔපචුනිටි එකක් මේ AUD CAD chart එකට. හරිද? සමහරට මේ එයාගේ ස්ටේට්මන්ට් එක අනුව ඒට මේ AUD CAD එක බයි එක ගන්න පුළුවන්. හරිද? මම අනිත් කරන්සි පැත්තේ මම බැලුවා මේ කෝඩ් රිපෝට් එකක් නැති හින්දා මේ ගොඩක් කරන්සි මේ දවස් ටික වීක් වෙලා තියෙන්නේ. මේ යුරෝ පොඩ්ඩක් ස්ට්‍රෝං වෙන්න පුළුවන්. දැනට මේ අර ටැරිෆ් ප්‍රශ්නෙත් එක්ක AUD CAD තමයි ට්‍රේඩ් කරන්න පුළුවන් හොඳම කරන්සි පෙයා එක. මම පර්සනලි මම මේක ට්‍රේඩ් කරනවද නැද්ද කියලා තාම හිතලා නැහැ. මොකද මාසෙ ගත්තම ඕවරෝල් ප්‍රොෆිට් එකක් තියෙන්නේ. ඊට අමතරව මේ ඊළඟ වීක් එකේ කියන පොඩ්ඩක් රිස්කි වීක් එකක්. පුළුවන් තරම් ට්‍රේඩ් අඩු කරගන්න එක තමයි හොඳ. හරිද? ඊට අමතරව අපි මොකක්ද තව නිවුස් බැලුවේ? right ඔයාලා මේ ඕස්ට්‍රේලියානු කරන්සි එකක් තමයි මේක ට්‍රේඩ් කරන්න පුළුවන් මේ කැනඩා දැන් මේ දවස් ටික වීක් වෙනවා කියලා මේ කවද්ද මේ බදා දෙනවා CPI එක ඕස්ට්‍රේලියාවේ ඒක බලලා ඔයගලන්ට උත ට්‍රේඩ් එක ගන්න පුළුවන් මේ AUD CAD එක රේට් කට් වෙලාවට අපි කවදාවත් ලයිව් ට්‍රේඩ් ගන්න බෑ මොකද මාකට් එක හිතා ගන්න බැරි මොමන්ට්ස් හදනවා ඒක නෑ රිස්කි වැඩක් ඒක පොඩි විශේෂයෙන් පොඩි accounts තියෙන කට්ටිය මේ පුළුවන් තරම් plan එකක් හදා ගන්න මම group එකට දැම්මේ මේ මම මොන trades ද ගන්න කියලා මාසේ පටන් ගන්නකොටම මේ ඔයගොල්ලන් plan එකක් හදා ගන්න US NFP trade කරනවද CPA trade කරනවද ඒ වගේ මොකද්ද යුරෝප පැත්තේ මොන කරන්සිද අපි මේ මොන නිවුස්ද අපි trade කරන්නේ අන්න ඒ වගේ roughly හැම මාසෙම chart එකක් හදලා තියාගන්න හරිද ඒ අනුව market එක දකින්න ඊට අමතරව මේ තැන් වල ට්‍රේඩ් අරගෙන මේ මොකද්ද ඉන්ටරෙස්ට් රේට් වල ට්‍රේඩ් අරගෙන ලොකු වොලටයිල් හදන මේ ඉවෙන්ට්ස් වල ට්‍රේඩ් ගන්න බෑ. මොකද දැන් සාමාන්‍ය නිවුස් ට්‍රේඩ් එකක් කියන්නේ දැන් ඩේටා එක බලන්න අපි හිතන්නේ මේක කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. දැන් අර අපි ස්ටේට්මන්ට් එකක් දෙනකොට දැන් පවල් ස්ටේට්මන්ට් එකක් එක විදියක් කියලා තව පැත්තක් අනිත් විදිහට කියන්න පුළුවන්.
දැන් සෙල් පැත්තේ යන මේ ට්‍රෙන්ඩ් එක එකපාරට බයි පැත්තට ලොකු කැන්ඩල් එකකින් අප් ගන්නවා. එතකොට අපි වගේ රිටේල් ට්‍රේඩර්ස්ලා ඒකට මේ හවු වෙනවා. ඒත් පොඩි accounts තියාගෙන මේ සෙල්ලම කරන්න බෑ. පුළුවන් තරම් දැන් buy the rumor sell the fact කියලා තියෙනවනේ එක. ඒ කියන්නේ දැන් එයා ස්ටේට්මන්ට් එකක් දුන්නාට පස්සේ තමයි මාකට් එක මේ ලොකු ලොන්ග් මේ ට්‍රෙන්ඩ් එක හදාගන්නේ. අන්න ඒක තමයි ફોකස් කරන්න ඕන. දැන් නිකන් අර කියන්නකො මෙතන මේ ඔයගොල්ලන් පහුගිය දවස්වල මේ ඉන්ටරෙස්ට් රේට් එක මොනිටර් කරා නම් බලා ගන්න තිබ්බා කොහමද මාකට් එක මූව් වෙන්නේ කියලා. හරිද? දැන් මෙතන කියන්නකො මේ එතන දැන් මේ ඉන්ටරෙස්ට් රේට් එක යනවා කියලා. හරිද? දැන් මම 4 hours දාලා තියෙන්නේ. හරිද? දැන් මෙතන බලා ගන්න පුළුවන් පවල් ස්ටේට්මන්ට් එක දෙනකොට එකපාරට මේ රීසන් එක නැතුව මේ ලොකු පම්ප් එකක් හදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ රීසන් එක නැතුව ආයේ මෙතන ඉඳලා එකපාරට පල්ලයට ඩ්‍රොප් වෙන්න පුළුවන්. ලොකු කැන්ඩල් එකකින්. එතකොට අපි වගේ මේ මෙතන පිප් එකපාරට 200 300 වුණොත් යන්න පුළුවන්. මෙතන අපි මේ රේන්ජ් එක කියන්නේ ඒ ඉන්ටරෙස්ට් රේට් වෙලාවේ මූවමන්ට් එක හදා ගන්න පුළුවන් රේන්ජ් එක. පිප් 1000 වුණොත් යන්න පුළුවන්. දැන් අපි වගේ පොඩි accounts තියෙන කට්ටියට මේ සෙල්ලම කරන්න බෑ මේකේ. අන්න ඒකයි කියන්නේ මේ වගේ high volatile events වල අපි පුළුවන් තරම් data monitor කරලා තියාගන්න ඕනේ. පස්සේ වෙලාවක trade එකක් දාන idea ගන්න විතරයි මේක use කරගන්න ඕනේ. එහෙනම් කිසිම හේතුවකින්ද අර statement එකක් આવත් අපිට ලොකු මේ account balance එකක් තියෙනවා නම් long term දාන්න පුළුවන්. ඒ හැරෙන්න පොඩි accounts තියෙනවා නම් සාමාන්‍යයෙන් interest rate වල trade නොකර ඉන්න එක තමයි හොඳ. හරිද? ඒක තමයි ගෝල්ඩ් මාකට් එකේ මේ වීක් එකේ කතන්දරේ. ඊට අමතරව තව මොනවද දැනගන්න තියෙනවද? ඔඩියන්ස් පැත්තේ මොනවද තියෙනවද දැනගන්න. ඔයගලන්ට මොනවද ට්‍රේඩ් අයිඩියාස් තිබ්බොත් කියන්න පුළුවන්. chat එකෙන් යන දාන්න. මොකුත් නැද්ද? CPI rate cut එකට කොහොමද ඉම්පැක්ට් වෙන්නේ? right. මේමයි. ෆන්ඩමෙන්ටල් ගැන අයිඩියා එකක් තියෙනවා නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. හරිද? මම හිතන්නේ ඔයා ෆන්ඩමෙන්ටල් පැත්තේ තාම ඉගෙන ගන්න ඉන්න තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ මගෙන්. මේකට කෙටි උත්තරයක් දෙනවා නම් මේක ලොකු කතන්දරයක් ඇත්තම කිව්වොත් මම පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේකට ඇත්තට වෙනම මේ සෙෂන් එකක් කරන්න වෙයි ලොකු ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් සම්බන්ධව. හරිද? මම මේ කෙටියෙන් මම උත්තරයක් දෙන්නම් ඔයාලට. හරිද? දැන් අපි මේ ඇත්තම කිව්වොත් දැන් උගලන්ට බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩින් ඉකොනොමික් කැලෙන්ඩර් එකේ එක නිවුස් තියෙනවා. හරිද? දැන් අපි කියනවා මේ ඉතල කියනවා අපි එක මේ NFP කියලා කියනවා. ආයෙ කියනවා CPI කියලා කියනවා. ආයෙ කියනවා මේ GDP කියලා කියනවා. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ මාකට් එක දකින්න ඇති. හරිද? දැන් ගොඩක් කට්ටිය හිතන්නේ දැන් නිකන් ගෝල්ඩ් අපි ට්‍රේඩ් කරනවා නම් NFP පොසිටිව් ආවොත් පොසිටිව් ඉඳලා එතකොට ගෝල්ඩ් එක සෙල් වෙයි. ඒ කියන්නේ USD එක ස්ට්‍රෝං වෙනවා ගෝල්ඩ් සෙල් වෙයි කියලා ට්‍රේඩ් ගන්නවා. CPI එක. CPI එක පොසිටිව් ආවොත්
USD එකට ස්ට්‍රෝං වෙනවා ඒ හින්දා මේ gold sell වෙයි කියලා ට්‍රේඩ් ගන්නවා. ඒ වගේම අනිත් පැත්ත CPI එක නෙගටිව් ආවොත් USD එකේ weak gold buy වෙයි කියලා gold buy ගන්නවා. GTP එකත් එහෙමයි. මේක සාමාන්‍ය ට්‍රේඩර් කෙනෙක් කරන විදියනේ මේක. ඒ කියන්නේ ඔය TikTok එකෙන් බලලා නැත්නම් ඔය YouTube එකෙන් බලලා මේ මෙන්න සාමාන්‍ය රෆ්ලි idea එකක් තියෙන්නේ. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් පැත්තේ කිසිම අවබෝධයක් නැති කට්ටිය හිතන දේවල්. හැබැයි ඇත්තම කිව්වොත් මේ ඇත්තටම මේ නිවුස් එකේ ඉඳලා මාකට් එක මේ ලොකු මූව්මන්ට්ස් හදන්නේ. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් NFP වෙලාවෙ කොහොමද මාකට් එකේ මූව්මන්ට්ස් හදන්නේ කියලා. ලොකු ඩ්‍රොප් මේ පොසිටිව් ආවොත් ලොකු සෙල් එකක් යනවා. නෙගටිව් ආවොත් ලොකු බයි එකක් යනවා. මේ නිවුස් වල ලොකු ඉම්පැක්ට් වෙනවා මාකට් එකට. දැන් දැක්කම පේන්නේ මේ නිවුස් හින්දා තමයි මේක වෙන්නේ කියලා. හරිද? ඇත්තට ඒකද රීසන් එක? නෑ. ඇත්තම රීසන් එක කිව්වොත් මාකට් එක ප්‍රයිස් කරගන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක බේස් කරගෙන. හරිද? ඉන්ට්‍රස්ට් රේට් එක අනුව තමයි මාකට් එක ප්‍රයිස් කරගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් දෙපැත්තේ ගත්තොත් මාකට් එක හැමතිස්සෙම බලන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක. ඒක බේස් කරගෙන තමයි මාකට් එක අප් මූව්මන්ට් බයි මූව්මන්ට් හදාගන්නේ. සෙල් මූව්මන්ට් හදාගන්නේ. හරිද? දැන් කරන්සි මාකට් එක දැන් ෆයිනෑන්ෂල් මාකට් එක ගත්තොත් මේකේ ප්‍රධානිය තමයි ඉන්ට්‍රස්ට් රේට් එක. හරිද? මම IAR කියලා දාන්නම්. ඉන්ට්‍රස්ට් රේට් එක. හරිද? මෙයා තමයි ප්‍රධානිය. ඊට පස්සේ තමයි අනිත් පැත්තේ බලන්න ඕනේ ඉන්ෆ්ලේෂන් එක. රටක ඉන්ෆ්ලේෂන් එක. මම මේක IF කියලා දාන්නම්. හරිද? දැන් ඉතින් මේ ඔයගොල්ලන්ට ලේසියට මම මේ කියන්නම් මාකට් එක ID එකක් තියාගන්න. දැන් මේක දැන් ෆැමිලි එක කියලා ගන්නකො. මේ මොකද්ද? කරන්සි මාකට් එක ෆැමිලි එකක් නම් මේක පවුලක් නම් ඉන්ට්‍රස්ට් රේට් කියන එක තමයි තාත්තා වෙන්නේ. මෙයා තමයි ලොක්කා. හරිද? ඉන්ෆ්ලේෂන් එක ගන්න ඕනේ අම්මා කෙනෙක් විදියට. මේ දෙන්න තමයි ෆැමිලියේ ප්‍රධානිය දෙන්න. හරිද? දැන් මෙතන තියෙන පොඩි කතන්දරයක්. හරිද? රටක ඉන්ෆ්ලේෂන් එකක් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. හැබැයි ඒක වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. හරිද? ඕනම රටක ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා. සාමාන්‍ය තීරය තමයි 2% තමයි ඉන්ෆ්ලේෂන් එකක් ආර්ථිකයක තියෙන්න ඕනේ. මේකට වඩා අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. හරිද? දැන් මෙතන බලා ගන්න පුළුවන් දැන් කොයි රටක ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා නම් දැන් උදාහරණයක් ගන්නකො ඇමරිකාවේ. හරිද? මම කියවනේ මේක ෆැමිලි එකක් විදිහට දකින්න කියලා. මේ ඉන්ට්‍රස්ට් රේට් එක තමයි තාත්තා, ඉන්ෆ්ලේෂන් එක තමයි අම්මා. හරිද? දැන් ඉන්ට්‍රස්ට් රේට් එක දැන් මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනකොට කොයි රටක මේක අපි පාලනය කරගන්න ඕනේ. නිකන් අර ඉන්ෆ්ලේෂන් කියන දන්නවනේ උද්දමනේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවල මේ මිල වැඩිවීම. දැන් කියමුකෝ අද මේ අඹ ගෙඩියක රුපියල් 50යි කියලා. ලබන මාසෙ වෙද්දි 100යි. ඊළඟ මාසෙ වෙද්දි 150. ඕනෝමම මාකට් එකේ අඹ ගෙඩි මිල වැඩි වෙනවා. ඒක දිගටම කරගෙන යන්න බෑනේ. මිනිස්සුන් ගාව සල්ලි දෙන්න එපායි. ඒක පාලනය කරගන්න තමයි සෙන්ට්‍රල් බැංකුවක් කරන්නේ මේ ඉන්ට්‍රස්ට් රේට් එක පාවිච්චි කරන්නේ. දැන් මේකන් හරි මෙයා දැන් කියමුකෝ මාකට් එකේ මෙයා සෙල්ලම් දානවා කියලා ඉන්ෆ්ලේෂන් එක. හරිද? මෙයා පාලනය කරගන්න තමයි මෙයාව බස්සන්නේ. ඉන්ට්‍රස්ට් රේට් එක බස්සන්නේ. හරිද? දැන් අපිට බලාගන්නේ මේ ඇත්තම කිව්වොත් එimhe මේ අපි මේ රිපෝට් බලනවා කියලා බලන්නේ ආර්ථිකයක ඉන්ෆ්ලේෂන් එක බලන්නේ අපි. අන්එම්ප්ලොයිමන්ට් රේට් එක, CPI එක, GDP එක ඒ ඔක්කොම මේ මොනිටර් කරන්නේ ඉන්ෆ්ලේෂන් එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් කියන්නකෝ මේ NFP නැත්නම් අන්එම්ප්ලොයිමන්ට් එක ගමුකෝ. හරිද? මම ගන්න අන්එම්ප්ලොයිමන්ට් කියලා දාන්න. හරිද? දැන් අන්එම්ප්ලොයිමන්ට් රේට් එක රිලීස් වෙනවා. මේක හිතන්නකෝ මේක පොසිටිව් වෙලා කියලා මේ නෙගටිව් ඒ කියන්නේ අඩු වෙලාවා කියලා. ඒ කියන්නේ සේවා වියුක්තිකයන්ගේ ප්‍රමාණය අඩු වෙලා. ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු වෙනවා කියන්නේ ඒ රටේ ජොබ් වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් කියන්නේ ජොබ් නැති කට්ටියගේ ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒ රටේ මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ රස්සාවල් ගොඩක් තියෙනවා ඒ රටේ. හරිද? ඒ රටේ රස්සාවක් තියෙනවා කියන්නේ එතකොට මොකද වෙන්නේ? ඒ මිනිසුන්ගේ හතට සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ ජොබ් මාකට් එකේ ජොබ් තියෙනවා කියන්නේ මිනිසුන්ගේ අතට සල්ලි හම්බ වෙනවා. ඒ සල්ලි හම්බ වෙනවා කියලා කියන්නේ මොකද? ඊට පස්සේ සල්ලි හම්බුනොත් මොකද කරන්නේ? දැන් අපිට උනොත් සල්ලි හම්බුනොත් අපි මොකද කරන්නේ? අපිට කැමති දේවල් කනවා, කැමති දේවල් බොනවා, ඕන දෙයක් කරගන්නවා, ඇඳුම් ගන්නවා, වාහන ගන්නවා, ගෙවල් හදනවා, ගෙවල් ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් ජොබ් තියෙනකොට. දැන් සමස්තයක් වශයෙන් ගත්තොත් රටේ බෞද්ධයකට ජොබ් තියෙනවා කියන්නේ අන්න මිනිසුන්ට මේ වියදම් ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒතකොට අන්න ඔතන පොඩ්ඩක් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඒ මිනිස්සුකව සල්ලි තියෙනවනේ. අන්න ඒක හේතුවක්.
හරිද? ඒක අර අන්එම්ප්ලොයමන්ට් රේට් එක කියන්නේ නෙගටිව්, ඒ කියන්නේ පොසිටිව් වෙලා આવොත් තමයි මේ ඒ කරන්සි එක ස්ට්‍රෝං වෙනවා කියලා අපි ප්‍රෙඩික්ට් කරන්නේ. ඇත්තටම මේ ප්‍රෙඩික්ට් කරන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්න පුළුවන්. අන්න එමේ බලන්න ඕනේ. මෙයාව කෙලිම ටාගට් කරන්නේ ඉන්ෆ්ලේෂන් එකට. ඉන්ෆ්ලේෂන් එකේ අපි ටාගට් කරනවා ඉන්ට්‍රස්ට් රේට් එකට. දැක්කද? මේ වගේ සර්කල් එකක් තමයි මෙතන තියෙන්නේ. අපි මේ අන්එම්ප්ලොයමන්ට් රේට් එක රිලීස් වුණා කියලා මෙයාගේ පව එකක් නැහැ. අපි මෙයාගෙන් මෙයාව බලලා මෙයාගෙන් මේ පව එක බලන්න ඉන්ට්‍රස්ට් රේට් එක. මොකද ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්වෙස්ට් කරන්නේ ඒගොල්ලන්ට මොකක් කර ඉන්කම් එකක් තිබ්බොත් තමයි දැන්. කොයියර දැන් ඔයා බැංකුවක මේ සල්ලි දැම්මොත් එimhe ඔයාට ඕනේ මොකක් කර පොලියක් ඉන්ට්‍රස්ට් රේට් එකක්. දැන් මේ කියමුකෝ දැන් ලංකාවේ දැන් තියෙනවා කියලා 110ක ඉන්ට්‍රස්ට් රේට් එකක්. ඔයා මොකද කරන්නේ? අතේ තියෙන සල්ලි ඔක්කොම ගිහලා බැංකුවට දානවා. ඔයා අතට බැංකුවේ ණයත් ගන්න නැහැ. මොකද ණය ගත්තොත් මේ රේට් එකම ඔයාට පොලියක් ගෙවන්න වෙනවා. ඒ හින්දා ඔයාට පොලිය හම්බෙන එක තමයි ලාභ කියලා හිතලා ඔයා අතේ තියෙන සල්ලි ඔක්කොම බැංකුවට දානවා. හරිද? දැන් නිකන් හරි කියන්නකෝ මේ දැන් මේ කතාවම ගන්නකො. දැන් ලංකාවේ මේ අන්එම්ප්ලොයමන්ට් රේට් එක අඩු වෙලා මිනිස්සුන්ට ජොබ් තියෙනවා. අන්න එතකොට ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන් හිතලා මම තවත් සල්ලි කියලා දානවා. මොකද මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි කියන්නේ මේ මා බැංකුව මේ පොලිය අනුපාතය තා වැඩි කරනවා. මොකද දැන් පොලිය අනුපාතය වැඩි කරන රීසන් එක තමයි දැන් නිකන් අර කියන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි කියලා. දැන් මිනිස්සු ගාව සල්ලි තියෙනවා. හරිද? දැන් මිනිස්සු ගාව සල්ලි තිබ්බ මොකද කරන්නේ? ආයෙ මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවනේ. අන්න ඒතර තමයි මහා බැංකුව පොලිය අනුපාතය වැඩි කරන්නේ. දැන් නිකන් අර කියමු මෙතන 110 තිබ්බ කියලා. දැන් මහා බැංකුව කරනවා 115ක්. එතකොට මොකද කරන්නේ? අර අන්න ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්න මහා බැංකුව 115ක් වැඩි කරා. එතකොට මොකද කරන්නේ? මං ගාව තවත් සල්ලි තිබ්බොත් මං තවත් ඒ ටික මං ගිහලා දානවා බැංකුවට. මේ මහා බැංකුව තවත් වැඩි කරලා මගේ ගාව අතේ තිබ්බොත් වියදම් වෙයි. මේකට දැම්මොත් මට පොලියක් ගන්න පුළුවන් කියලා ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මං ගිහලා බැංකුවට දානවා. ඒ අතරතුර නිකන් අර කියන්නකද මෙතන මිනිස්සුන්ට ජොබ් තියෙනවානේ. මිනිස්සුන්ට ජොබ් තියෙනවා කියන්නේ ඒගොල්ලෝ ණය ගන්නත් පුළුවන්. හරිද? නිකන් අර මෙතන එක්කෙනෙක් හිතුවොත් එහෙම මේ මට දැන් ජොබ් තියෙනවා මිනිස්සුන්ට ජොබ් තියෙනවා කියලා හිතලා එයා ගිහලා බැංකුවේ ණය ගන්න බලනවා 110 තියෙන කාලේ. හරිද? මේ ගෙයක් ගන්න හරි වාහනයක් ගන්න හරි මේ වගේ මිනිස්සු ණය ගන්න යනවා. ඇයි මිනිස්සුන්ට ජොබ් තියෙනවනේ. දැන් එකපාරට මහා බැංකුව කියනවා දැන් නැහැ. දැන් 110 නෙමෙයි දැන් 115 ඉන්ට්‍රස්ට් රේට් එක. එතකොට මේ මෙතන හිටපු මිනිස්සු මොකද කරන්නේ? මේ මට දැන් 110 තමයි ණය ගන්න හිටියේ මං දැන් 115යි. දැන් නම් ණය ගන්න එක තේරුම්න්නේ නැහැ. ඕන නම් මගේ ගාව තිබ්බ සල්ලි වුණොත් මං කියලා බැංකුවට දානවා පොලියක් කර ගන්න කියලා. අන්න මොකද වෙන්නේ? මෙයා ණය ගන්න හිටපු එක්කෙනා ණය ගන්න නැතුව තියෙන සල්ලිත් කියලා බැංකුවට දානවා. අන්න එතන මොකද වෙන්නේ? මිනිස්සු ගාව තියෙන සල්ලි ටික ක්‍රමයෙන් මාකට් එකෙන් අයින් වෙනවා. කෙලිම යන්නේ බැංකුවට. දැක්කද? මේ ඉන්ෆ්ලේෂන් එක දැන් ඒ කියන්නේ මෙතන ණයට ගත්තොත් හරි මිනිස්සු ගාවත් අතට සල්ලි එනවනේ. එයා ඒකෙන් වියදම් කරනවා, වාහන ගන්නවා, ගෙවල් හදනවා. ඒ වගේ රටේ මිනිස්සු බෞතරයක් එහෙම කරනකොට ලොකු ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ රීසන් එකකින්ද තමයි මහා බැංකුවක් මේ ඉන්ට්‍රස්ට් රේට් එකෙන් මේ ටූල් එකක් විදිහට පාවිච්චි කරලා මේ ඉන්ට්‍රස්ට් රේට් එක පාලනය කරන්නේ. ඒ කියන්නේ මේ 102 ටාගට් එකට ගන්න බලන්නේ මේ ඉන්ට්‍රස්ට් රේට් කියන මෙතඩ් එක පාවිච්චි කරලා. හරිද? දැන් නිකන් අර කියන්නකෝ මේ අන්එම්ප්ලොයමන්ට් රේට් එක අඩු වෙලා CPI එක වැඩි වෙලා ඒ වගේ આવත් මේ 102 තිබිච්ච එක 103 වෙනවා 104 වෙනවා අන්න ඕම යනවා. ඒම මේ වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයට හොඳ නැහැ. අන්න ඒ හින්දා තමයි මේ මහා බැංකුව මේ සෙන්ට්‍රල් බැංකුව මේ ඉන්ට්‍රස්ට් රේට් එක පාවිච්චි කරලා මේ ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්නේ. හරිද? දැන් තේරුණාද මේ ඉන්ෆ්ලේෂන් එකකින්ද මේ නිකන් අර මේ ගාමුකෝ මේ CPI එක දැන් රිලීස් වෙනවා කියලා. දැන් CPI එක දැන් සිකුරාදා රිලීස් වුණා. හරිද? ඒකම ගමුකෝ අපි. දැන් CPI එක නෙගටිව්. මේකේ මොකක්ද අදහස් කරන්නේ? උද්දමනේ අඩු වෙලා. හරිද? මාකට් එක ප්‍රයිස් කරගන්න දැන් උද්දමනේ අඩු. ඒ කියන්නේ මේ කරන්සි එක වීක් වෙනවා. ඒ වීක් වෙන්නේ ඇයි? ඉන්ෆ්ලේෂන් එක අඩුයි. ඉන්ෆ්ලේෂන් අඩු නම් මොකද කරන්නේ? මේකෙම අනිත් පැත්තේ. ඉන්ෆ්ලේෂන් එක අඩු නම් මා බැංකුව පොලේ අනුපාතය තවත් වැඩි කරන්නේ නැහැ. මොකද ඉන්ෆ්ලේෂන් එක අඩුයි කියන්නේ ඒකත් රටට හොඳ නැහැ. මොකද මිනිස්සු වියදම් කරන්න ඕනේ, පරිභෝජනය වෙන්න ඕනේ, නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඒකටත් ඉන්ෆ්ලේෂන් එක ඕනේ. නිකන් අර කියන්නකෝ දැන් මිනිස්සු බඩු මේ මිලදී ගන්න නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? රටේ ආර්ථිකයක් මේ පැවැත්මක් නැහැ එතකොට. මිනිස්සු බඩු ගන්න නැහැ. බඩු මිල වැඩි. ඒ කියන්නේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒව තියෙද්දි මිනිස්සුන්ට පරිභෝජනය ඇති වුණාම ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඒ අඩු වුණොත් මේ ඒකත් රටට බලපෑමක් වෙන්න පුළුවන්. අන්න ඒ රීසන් එකෙන්ද තමයි මා බැංකුව කල්පනා කරනවා මේ දැන් 115ක් කියලා හිතා ගන්නකො. මේ 115ක් තිබ්බොත් මිනිස්සුන්ට වියදම් කරන්න බැරි වෙයි. අපි මේක අඩු කරනවා 110 කියලා හිතනවා. හරිද? අන්න ඒගොල්ලෝ අඩු කරනවා. හරිද? දැන් 110ක අඩු වුණා කියන්නේ මොකද වෙන්නේ? හරි. දැන් බැංකු ණයක් ගන්න බැරුව හිටපු එක්කිනෙ දැන් බැංකු ණයක් ගන්න පුළුවන්.
දැන් බිස්නස් එකක් කරන්න හිටපු එක්කෙනෙක්ට පුළුවන් බිස්නස් එක පටන් ගන්න ලෝන් එකක් ගන්නවා. දැන් 15ක් නෙමෙයි 10ක් තියෙන කියලා හිතලා පොලිය දැන් අඩුයි ඒ හින්දා මම ලෝන් එකක් ගන්නම් කියලා එයා ලෝන් එකක් ගන්නවා. එයා ලෝන් එක අරන් ව්‍යාපාරයක් දියුණු කරයි මොකක් කර නිෂ්පාදනයේ පැත්තේ මොනවාරි ඒගොල්ලන් නිෂ්පාදනය කරයි. අන්න මේම පොඩ ආර්ථික පොඩ්ඩක් පර්ෆෝමන්ස් කරන්න පටන් ගන්නවා. මිනිස්සුන් අතර සල්ලි එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ලෝන් එකක් මේ පැත්තේ බලන්නකො දැන් බලන්නකො මේ ෆික්ස් ඩිපොසිට් එක බලන්නකො. දැන් 15ක් තියෙනකොටද වාසි 10ක් තියෙනකොටද වාසි. දැන් 15ක් තියෙනකොට පොතේ තියාගත්තා. දැන් ඔයා කල්පනා කරනවා 10ක් වුණාට පස්සේ මම දැන් නම් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙලා තියෙන දැන් නම් පොතේ තියන් ඉඳලා වැඩක් නැහැ කියලා ඔයා බැංකුවේ සල්ලි එළියට ගන්නවා. හරිද? ඉතින් මේ බැංකුවේ තිබිච්ච සල්ලි එළියට ආවට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයා මොකක් කරේ ආය ඔයා බිස්නස් එකක් කරේ පටන් ගනි. ඔයා වාහනයක් කරේ ගනි. ඔයා ගෙයක් කරේ ගනි. අන්න එතකොට අන්න ඔයාත් වියදම් ගන්න පටන් ගන්නවා. ඒ වගේ රටේ බෞද්ධයක් ඒ වගේ දේවල් කරනකොට අන්න මේ අඩු වෙච්ච ඉන්ෆ්ලේෂන් එක අන්න පොඩ වැඩි වෙනවා. හරිද? අන්න මේ වගේ මේ රවුමක් විදිහට මේක යන්නේ මේ ඉන්ෆ්ලේෂන් එක සහ ඉන්ට්‍රස්ට් රේට් කියන එක. මම මේ සරලව මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මම පස්සේ වෙලාවක මම ලොකු සෙෂන් එකක් දාලා මේක සම්පූර්ණ මම ඩීටේල්ස් මම කියලා දෙන්නම්. මෙන්න මේකයි මේ ඉන්ෆ්ලේෂන් එක සහ ඉන්ට්‍රස්ට් රේට් එක ගැන කතන්දරේ. ඉන්ෆ්ලේෂන් එක මනන ටූල් එකක් විදිහට තමයි අපි CPI, NFP නැත්නම් අන්එම්ප්ලොයමන්ට් රේට් එක, GDP එක ඔක්කොම මොනිටර් කරන්නේ. හරිද? අපි මේකෙන් කෙටියෙන් හිතන්න තියෙන මේමයි. දැන් CPI එක නෙගටිව් කියන්නේ අන්න ඉන්ෆ්ලේෂන් එක අඩුයි. ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනා මොකද වෙන්නේ? අන්න එයා පැත්තේ ඉන්ට්‍රස්ට් රේට් එකත් අඩු කරයි. අන්න එහෙම තමයි ඔළුවේ තියාගන්න ඕන. හරිද? අන්එම්ප්ලොයමන්ට් රේට් එක වැඩි කියන්නේ මොකද? අන්න මිනිසුන්ට ජොබ් නැති වෙලා. ජොබ් නැති වෙනා කියන්නේ මොකද? මිනිසුන්ට වියදම් කරන්න බෑ ජොබ් නැහැ. අන්න ජොබ් නැහැ කියන්නේ වියදම් කරන්න බෑ කියන්නේ අන්න ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනකොට මහා බැංකුව පොලි අනුපාතය අඩු කරයි. අන්න එහෙම ඉන්වෙස්ටර්ස් නැත්තම් ට්‍රේඩර්ස්ලා කල්පනා කරන්න. හිතන්න. අන්න ඒක තමයි අපිත් හිතන්න ඕන. ඉන්ෆ්ලේෂන් එක දැන් අඩු විනා අන්න ඉන්ෆ්ලේෂන් එක අඩු වෙලා. එතකොට අපිට අග්ගල හිතන්න ඕනේ. ඉන්ෆ්ලේෂන් එක අඩුයි කියන මහා බැංකුව ඉන්ට්‍රස්ට් රේට් අඩු කරයි. අන්න ඒ බලාපොරොත්තුෙන් තමයි අර ගෝල්ඩ් මාකට් හරි මේ USD එක වීක් වෙනවා කියලා කියන්නේ. දැන් ගිය සිකුරාදා CPI එක ආවනේ. දැන් ඒක නෙගටිව් වෙලා ආවේ. ඒතර ගෝල්ඩ් එක අප් වුණානේ. ඒතර මොකද වෙන්නේ? CPI එක නෙගටිව් කියන ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙලා. ඉන්ෆ්ලේෂන් අඩුයි කියන මොකද්ද? ඒ රටේ ආර්ථිකයේ අවුලක් තියෙනවා. ඒතර මහා බැංකුව රටේ ආර්ථිකයක් අවුලක් තියෙද්දි ඉන්ට්‍රස්ට් රේට් වැඩි කර යන්නේ නැහනේ. මිනිස්සුන්ට මොනාරි සාහනයක් දෙන්න ඕන. පොලි අඩු කරන්න ඕන. අන්න එතකොට මේ අපි වගේ ඉන්වෙස්ටර්ස්ලා හරි ට්‍රේඩර්ස්ලා හරි කල්පනා කරනවා US CPI එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ මොකද්ද සෙන්ට්‍රල් බැංකුව ඉන්ට්‍රස්ට් රේට් කට් කරයි. අන්න ඒඳ මම දැම්ම ගෝල්ඩ් බයි කරනවා කියලා USD වලින් අයින් වෙලා ගෝල්ඩ් පැත්තට මාරු වෙනවා. අන්න ඒකයි ගෝල්ඩ් මාකට් එක අප් වෙනවා කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන් මේක හොඳම උදාහරණේ මේ සතිය බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් රේට් කට් එක කරනවා මේ මෙතන බලා ගන්න පුළුවන් මේ මම අනිත් දෙයක් තමයි මේ Fed Watch tool කියලා කියන්නේ මේ මෙතන තමයි බලා ගන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ data release වෙන වාරයක් පාසා මෙතන ඇවිල්ලා බලන්න පුළුවන්. දැන් මෙතන price කරගෙන තියෙන්නේ මේ 91ක් කියන්නේ අර CPI report එකත් එක්ක. නිකන් අර කියන්නකො ඊළඟ මේ වීක් එකේ දැන් මේ තව මොකක් කර නිවුස් එකක් තියෙනවා කියලා ඒක නිකන් අර USD පැත්තට පොසිටිව් આવුත් මෙන්න මේක පොඩ්ඩක් අඩු වෙනවා 80ක් වෙයි අන්න ඒ වගේ මේකෙන් තමයි මොනිටර් කරන්නේ USD ඉකොනොමි එක කොහොමද මූව් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් සම්බන්ධව. දැන් මෙතන මේ 91ම ප්‍රයිස් කරගෙන තියෙන්නේ අර කලින් ආපු ඩේටාත් එක්ක. දැන් මේ මාසේ දැන් ඊළඟ මාසෙත් මෙච්චර මේ දැනන්න ප්‍රයිස් කරගෙන තියෙන 100 මේ 3.75ක් අඩු කරයි කියලා. ඊට පස්සේ ආය බලන්නකො මේ ජනවාරි මාසේ තියෙන ලබන අවුරුද්දේ. මේකට මේ 50-50 මේක දැනට ප්‍රයිස් වෙන ගමන් තියෙන්නේ. දැන් මෙතන නිකන් බලා ගන්න පුළුවන් ලබන මාසයේ ඩේටා අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. නිකන් අර ලබන මාසේ නිකන් හරි කියන්නකො මේ දෙසැම්බර් මාසේ මේ මොකද්ද USD පැත්තට පොසිටිව් වෙලා ජොබ් එකත් හොඳයි, ඉන්ෆ්ලේෂන් එකත් හොඳයි, අන්එම්ප්ලොයමන්ට් එකත් අඩු වෙලා තියෙන. ඒ වගේ මොකක් කර හොඳ පැත්තකට ආවොත් එහෙම මේ කටින් පැත්තට නෙමෙයි මේ පැත්තේ යන්නේ මේ හෝල් පැත්තට. නැත්තම් වැඩි කරා කියන බලාපොරොත්තු වෙයි. මොකද එහෙම තමයි මාකට් එක මූව්මන්ට් එක හදාගන්නේ. දැන් මේ දවස් ටිකේ බලා ගන්න පුළුවන් පහුගිය දවස්වලම USD පැත්තේ වීක් නේ. ෂට්ඩවුන් පැත්තේ හරි ඉන්ෆ්ලේෂන් පැත්තේ හරි ඔක්කොම ඩ්‍රොප් වෙලා තියෙන්නේ. මේකයි මේ 90ක් තියෙන්නේ. හරිද? මේ 29 මේ සතියේ මේ වීක් එකේ මේ ඔක්කොම තියෙන්නේ කට් කරයි කියන බලාපොරොත්තුවෙන්. 90 ගානක් කියන හොඳ ගානක්. මිනිස්සු මේකේ හිතන්නේ ඇත්තටම ඉන්වෙස්ටර්ස්ලා 96ක්ම හිතන්නේ කට් කරයි කියලා. අන්න ඒකයි මේ මූව්මන්ට් එක හදාගන්නේ. දැන් ජනවාරි මාසේ නිකන් හරි කිව්වොත් මේ CPI එක පොසිටිව් වෙලා આવොත් කෙලින්ම මේ පැත්තේ නෙමෙයි මේ
ලොකු මූවමන්ට්ස් හදන්නේ. ඒ කියන්නේ අප් වෙන්නේ මේ හෝල් පැත්තට. අන්න ඒ වෙතාව මේකේ මොනිටර් කරන්නේ ඉන්ෆ්ලේෂන් එකයි ඉන්ටරෙස්ට් රේට් එකයි මේ ට්‍රේඩර් කෙනෙක් විදිහට මොනිටර් කරන්නේ. මේක මේ සරල කතන්දර මේ CPI එකක් අපි කොහොමද ට්‍රේඩ් එකට පාවිච්චි කරන්න කියලා. මේක පොඩ්ඩක් සංකීර්ණ වැඩි මේ වෙනම සෙෂන් එකකින් තමයි මේක ඉතුරු ටික කියලා දෙන්න වෙන්නේ. මේ වගේ තමයි අනිත් දේවල් තමයි මොනිටර් කරන්නේ. CPI එක, GDP එක. GDP කියන්නේ මොකද්ද? දළදෙසේ නිෂ්පාදිතේනේ. දැන් නිෂ්පාදනයක් වැඩි වෙනවා කියන්නේ රටක ඒකත් කියන්නේ ඉන්ෆ්ලේෂන් එකට බලපාන්න පුළුවන්. අන්න ඒ රීසන් ඉඳ තමයි ගෝල්ඩ් මාකට් ඔය කරන්සි මාකට් එකේම ලොකු මූවමන්ට්ස් හදන්නේ. ඒක තේරුණාද? CPI එකක් right. අන්න ඒක ඔළුව තියාගන්න. ඉන්ෆ්ලේෂන් සහ ඉන්ටරෙස්ට් රේට් එක. ඔය දෙකෙන් තමයි මාකට් එක මූවමන්ට්ස් හදාගන්නේ. ඊට අමතරව ඔය මොකද්ද ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ප්‍රෙසිඩන්ට්ස්ලා කියන ස්ටේට්මන්ට් අනුව වෙනස් වෙනවා, යුද්ධ නිසා වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දේවල්. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉන්ෆ්ලේෂන් එක සහ ඉන්ටරෙස්ට් රේට් එක. right. තව මොනවාර දැනගන්න තියෙනවද? නැද්ද? හරි. ඔව් මචං. මේ මචං ස්ටොක් මාකට් එකට සම්බන්ධ රටවල් මොනවද තියෙන්නේ? ස්ටොක් මාකට් එකට. ඔව් ඒ කියන්නේ දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වනේ ඕස්ට්‍රේලියාව එහෙම රටක් මොකක් හරි කතාවක්. ඔව් ඒ කියන්නේ ඔව්. තව මොනවද ඒ වගේ තියෙන රටවල් පොඩ්ඩක් කියන්න. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තේ. සාමාන්‍ය මචං මේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියා කරන්සි එක මූව් වෙන්නේ ස්ටොක් මාකට් එක බේස් කරගෙන. නිකන් අර කියන්නකො ඇමරිකාවේ ස්ටොක් මාකට් එක ස්ට්‍රෝං වෙනවා කියන්නේ AUD එකයි NST එකයි ස්ට්‍රෝං වෙනවා. මොකද ඒක එක්ස්පෝර්ට් බේස් කරන්සි ගන්නෙ. ඒ දෙක යන්නේ මේ ඒ විදිහට යන්නේ. නිකන් අර ඇමරිකාවේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙන කාලෙට මේ AUD එකයි NST එකයි ස්ට්‍රෝං වෙනවා. ඇමරිකාවේ අඩු වෙනකොට ඉන්ටරෙස්ට් රේට් එක. ඒ වගේම අනිත් පැත්තේ දැන් සමහර කාලවල තියෙනවා දැන් අපි දැන් ඉන්ටරෙස්ට් රේට් එක දැන් කතා කරද්දී දැන් ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනකොටනේ USD එක වීක් වෙන්නේ. ඔව්. හරිද? හැබැයි ඒ කතන්දර වෙනස් ඕස්ට්‍රේලියාව සහ මේ නවසීලන්තේ පැත්තේ. සමහර කාලවල වල හැමදාම නෑ. ඒකේ සමහර කාලවල වල තියෙනවා ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් එක නවසීලන්තේ අඩු වෙනකොට තමයි ඒ කරන්සිය ශක්තිමත් වෙන්නේ. ඒක රීසන් එක තමයි මම ඔයා කලින් ඒවේ ස්ටොක් මාකට් බේස් කරගෙන කරන්සි කියලා. ඒ කියන්නේ ස්ටොක් මාකට් එකක් ඕනම රටක අප් වෙන්නේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වුණොත් තමයි. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියන්නේ ස්ටොක් මාකට් අප් වෙනවා. හරිද? ඒක රීසන් එක තමයි ස්ටොක් මාකට් කියන්නේ ඉතින් කම්පැනිස් නේ. ඒගොල්ලන් නිෂ්පාදනය කරනවා, සර්විසස් දෙනවා, ඒගොල්ලන් ලෝන් ගන්නවා, ඒ වගේ තියෙනවානේ. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ කම්පැනිස් වලට ලෝන් ගන්න පුළුවන්, ණය ගන්න පුළුවන්, පර්ෆෝමන්ස් කරන්න පුළුවන්. ඒතර තව ඒගොල්ලන්ගේ කම්පැනිස් ටික ව්‍යාප්ත කරන්න පුළුවන්. හරිද? අන්නේ එතකොට අනිත් දේ තමයි ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියන්නේ දැන් කියන්නකෝ ඔයා USD වලින් සල්ලි තියන් ඉන්නවා කියලා ඉන්ටරෙස්ට් රේට් එක වැඩි කියලා. දැන් ඔයා බලනවා ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියලා. දැන් ඔයා USD වලින් නෙමෙයි සල්ලි තියාගන්නේ. ඒ USD වලින් තිබිච්ච සල්ලි අරගෙන කෙලිම දාන ස්ටොක් මාකට් එක. අන්න ඒ රීසන් ඉඳන් ස්ටොක් මාකට් එක අප් වෙනවා මේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙන කාලෙක. දැන් ඉන්වෙස්ටර්ස්ලා අපි වගේ නෙමෙයි ගොඩක් කට්ටිය ඔය වගේ US පැත්තේ ඉන්න කට්ටිය ඒක අනිවාර්යෙන් බලනවා. US වල ඇමරිකාවේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා නම් ඒගොල්ලන් ඒ USD විතර තියන් ඉන්නේ සල්ලි ටික. ඒ සල්ලි ටික ඔක්කොම එලිට අරගෙන ඒතර ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියලා දන්නවනේ ස්ටොක් මාකට් එක අප් වෙයි කියලා. අන්න ස්ටොක් මාකට් එක කොහෙද කියලා ඒ ටික ඉන්වෙස්ට් කරනවා. අන්න ඒ වගේ ලොකු කට්ටිය ඒ වගේ චේන්ජස් වෙනකොට ඔටෝමැටික් මේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙන කාලෙක ස්ටොක් මාකට් එක අප් වෙනවා. හරිද? එයා සමානව ඔය කරන්සිස් මං කිව්වේ AUD සහ NSD ඒකත් අප් වෙනවා. මොකද ඒක මේ ස්ටොක් මාකට් බේස් කරගෙන යන කරන්සි එකක් නේ. මොකද ඒක තනිකරම ඉකොනොමික් එක තියෙන්නේ එක්ස්පෝර්ට් පැත්තේ. අන්න ඒ රීසන් ඉඳ ඒ කරන්සි එකත් පර්ෆෝමන්ස් ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ රිස්ක් ඔන් කාලෙක. හරිද? ඒ කාලෙට හොඳට මේ පර්ෆෝමන්ස් කරන්න පුළුවන් ඒ කරන්සිස් දෙක. දැන් උනත් බලා ගන්න පුළුවන් මේ පෞගේ දවස් ටික මේ ඔය ටැරිෆ් ඉඳයි මොකද ජියෝපොලිටිකල් ඉෂුස් ඉඳලා මේ AUD එම පට්ටකට ඩ්‍රොප් වෙලා තිබ්බා. දැන් ඒ ක්‍රමයෙන් මේ එක පොඩ්ඩක් වෙනස් වෙනවා. අපිට දැන් මෙතන ගියොත් බලා ගන්න පුළුවන් 1 month එක දාලා බලමු.
මේ ටැරිෆ් කතන්දරේ ඒ වගේ යුද්ධ ප්‍රශ්නෙන්ද බලන්නකො මේ සෝරි මේ 1 month නේද රයිට් මේ මාස ගණන් වල මේ ගත්තොත් එහෙම මේ GBP එක සාපේක්ෂව AUD වීක් වෙලා තියෙන. ඒක මේ අපෝමඩ් හදලා තියෙන්නේ. ඒ අර කලින් තිබෙච්ච ඉෂුස් හින්දා. නිකන් අර කියන්නකො ඉස්සරහට ඉන්ටරෙස්ට් රේට් එක US එක පැත්තේ අඩු වෙනවා වගේ දිගටම අඩු වෙද්දී යුද්ධ නැති වෙද්දී අන්‍යයාගේ වෙලාවට ස්ටොක් මාකට් තමයි මිනිස්සු මූවමන්ට් එක හදාගන්නේ. එතකොට මේ කරන්සි එකත් මේ ස්ට්‍රෝං වෙනවා. AUD සහ NZD. අන්න එම ඒ කරන්සි දෙක වලට අපි ට්‍රේඩ් ගන්න. අපි පොඩ්ඩක් අර වගේත් ඔළුවේ තියාගන්න. මොකද ඇමරිකාවේ දකින්න විදිහට අපි නවසීලන්තේ ඕස්ට්‍රේලියාව දකින්න බෑ. දැන් ඇමරිකාවේ ඉන්ටරෙස්ට් රේට් එක වැඩි වුණොත් නේ ඒ කරන්සි ස්ට්‍රෝං වෙන්නේ. හැබැයි නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහර කාලවල ඒගොල්ලෝ ඉන්ටරෙස්ට් රේට් එක අඩු කරද්දී අන්න ඒ කරන්සි ස්ට්‍රෝං වෙනවා. මොකද ඒ කරන්සි ඉකොනොමික් කියන්නේ මේ එක්ස්පෝර්ට් බේස් ඒ කියන්නේ මේ ස්ටොක් මාකට් බේස් කරගෙනනේ. අන්න එතකොට ස්ටොක් මාකට් එකට ඕනේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා නම් අන්න මේකටත් ඕනේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙන්න. ඒතර මේ AUD එතකොට අප් වෙන්න පුළුවන් ඉන්ටරෙස්ට් රේට් එක අඩු කරන කාලෙදී පවා. අන්න ඒ වගේ අපි ඒ වගේ කරන්සි පෙයර්ස් තෝරගන්නකොට හොඳට මේ ස්ටඩි කරන්න ඕන. ඒක අතන තියෙන වෙනස. මේ USD එක දකින විදියට ඔයා දකින්න එපා AUD එක. ඔයා AUD එක දකින්න විදියට දකින්න එපා JPY එක. අන්න ඒ වගේ කරන්සි පෙයර්ස් වල මේ රීසන්ස් තියෙනවා ඒක වෙනස් වෙන්න. ක්ලියර්ද ඒක? ඔව් මචං මම මේ කල්පනා කරන්නේ දැන් AUD එහෙම වුණොත් ඔය CPI GDP ඒ වගේ නිවුස් ආවා කියලා අපිට මාකට් එක දිහා හරියට මාකට් එක හරියට ඇනලයිස් කරන්නට ට්‍රේඩ් එකක් ගන්න බෑ නේද? CPI කිව්වේ මොන CPIද? US පැත්තේද ඕස්ට්‍රේලියා පැත්තේද? ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ. ඔව් ඕස්ට්‍රේලියා මෙහෙමයි. මම අර කලින් කිව්වා ඉන්ටරෙස්ට් රේට් එක මේ වෙනස් වෙන්න බලපාන කාලේ කියලා. ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මේ වගේ කාලෙක නෙමෙයි. නිකන් අර කියන්නකො කොයිල ලෝකෙක යුද්ධයක් නැහැ කියලා. ඒ යුද්ධයක් නැහැ. ආර්ථික ප්‍රශ්නයක් නැහැ. හරිද? ජියෝපොලිටිකල් ටෙන්ෂන් මොකුත් නැහැ. හරිද? වසංගත මොකුත් නැහැ. හරිද? ඒ කාලෙක මේ ඒ කියන්නේ නිකන් අර කියන්නකො රටවල් කීපයක් ඉන්ටරෙස්ට් රේට් එක අඩු කරගෙන යනවා කියලා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, යුරෝපේ ඒ කාලෙට ඒගොල්ලන් කියමුකෝ ඉන්ටරෙස්ට් රේට් එක අඩු කරනවා. ඒ සමානව යුද්ධ නැති රටක්, වසංගත නැති රටක්, මේ ආර්ථික ප්‍රශ්න නැති රටක්. ඒ කාලෙක හොඳට පර්ෆෝමන්ස් කරන්නේ AUD එක සහ NZD එක. හරිද? මොකද ඉන්ටරෙස්ට් රේට් කට් කරනකොට අනිත් කරන්සි ඔක්කොම වීක් වෙනවා. හරිද? මොකද USD එක ඉන්ටරෙස්ට් රේට් එක අඩුයි කියන වීක් නේ කොහොමද? ඒතර වීක් වෙන්න ඒගොල්ලන් වීක් වෙද්දී අනිත් පැත්තේ අර කට්ටියගේ ඉන්ටරෙස්ට් රේට් එක බලපාන්නේ නැහැ. ඒගොල්ලන් ස්ටොක් මාකට් යන බේස් කරගෙන යන කරන්සි ඉඳ ඒගොල්ලන් ඔටෝමැටික් අප් වෙනවා. මොකද ඒගොල්ලන්ට පැත්තට තියෙනවා මේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වුණොත් හෝ වැඩි වුණොත් හරි මේ ස්ටොක් මාකට් බේස් කරගෙන යනවා. අනික මේ රටේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ. රිස්ක් ඔන් කාලෙක. එතකොට මිනිස්සු මේ ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුර ඉන්වෙස්ට් කරනවා මාකට් වලට. ගොඩාක් ස්ටොක් මාකට් වලට. ඒක නිකන් අර ගන්නකො ඇමරිකාවේ ඉන්ටරෙස්ට් රේට් එක අඩුයි කියලා. ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියන්නේ මොකද මිනිස්සු කරන්සි වලින් තියාගන්න යන්නේ තමන් ඉන්වෙස්ට්මන්ට් එක. ඒක කෙලින්ම ගලවලා වෙන දේවල් වලට පාවිච්චි කරනවා. ගොඩක් කට්ටිය මූව් වෙන්නේ ස්ටොක් මාකට් එකට. හරිද? දැන් ඇමරිකාවේ කට්ටිය ස්ටොක් මාකට් එකට ගියා කියන්නකො. එතන මොකද වෙන්නේ? ඒ රටේ කරන්සි එක වීක් වෙනවා, ස්ටොක් මාකට් එක අප් වෙනවා. ඒකම ගන්නකො යුරෝපයේ පැත්තේ. ඒ රටේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා කියලා. ඒ රටේ ඉන්වෙස්ටර්ස්ලා මොකද කරන්නේ? ඒගොල්ලන් මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ගේ යුරෝප පැත්තේ කරන්සි එකෙන් ගැලවිලා ඒගොල්ලන් දානවා ස්ටොක් මාකට් එකට. ඊට පස්සේ ගන්නකො ඕස්ට්‍රේලියාවත් ගන්නකො. ඒ රටේ ඉන්ටරෙස්ට් රේට් එක අඩුයි කියලා හිතන්නකො. අර ඒකත් අඩු වුණා. හැබැයි ඒගොල්ලන් සල්ලි ඒ තියාගන්නේ නැහැ. කෙලින්ම දානවා මේ ස්ටොක් මාකට් එකට. දැන් එහෙම රටවල් ලෝකෙ කීපයක්ම ස්ටොක් මාකට් පර්ෆෝමන්ස් කරනකොට ඔටෝමැටික්ලි අර පැත්තේ AUD එක ස්ට්‍රෝං වෙනවා. මොකද මේ දැන් ස්ටොක් මාකට් කියවට ඕනම රටක ස්ටොක් මාකට් වල ඉන්න කම්පැනිස්නේ ඒගොල්ලන් ගනුදෙනු කරන්න භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න ඕන. භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්න ඒ රටේ නෙමෙයි අමුද්‍රව්‍ය ගොඩක්ම තියෙන්නේ පිට රටෙන් ආනයනය කරනවා. දැන් AUD සහ NZD කියන්නේ එක්ස්පෝර්ට් බේස් කරන්සි එක. ඒගොල්ලන් අපනයනින් වලින් තමයි මේ ආර්ථිකය හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෙ ගත්තොත් එම ඇමරිකාව අනිවාර්යෙන් ඕස්ට්‍රේලියා භාණ්ඩා සේවා අපනයනය කරනවා. ආනයනය කරනවා. මේ යුරෝපයේත් එහෙමයි. හරිද? එහෙම රටවල් කියන්නේ ස්ටොක් මාකට් පර්ෆෝමන්ස් කරන ඉඳා හේතු වින්දම මේ ඒ රටවල් වල ආනයන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ආනයන ප්‍රමාණය උඩින්ම ඉන්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තේ. අන්න එතකොට මොකද වෙන්නේ? අර පැත්තෙන්
ඇමරික සොරි ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ මේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න පුළුවන්. ඒත් ඕවරෝල් ගත්තම ඒගොල්ලන්ට අපනයන ප්‍රමාණය වැඩි වෙලා. ඒ කියන්නේ මොකද වෙලා තින්නේ? ඔටෝමැටිකලි ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිමත් වෙනවා. අපිට පේන්නේ නැති වුණාට අපි දැන් ඉන්ට්‍රස්ට් රේට් ගැන විතර කතා කරත් ඕක දකින්න බෑ අපිට. අන්න ඒ රීසන් හින්දා තමයි අර පැත්තේ ඉන්ට්‍රස්ට් රේට් එකත් බලන්න නැතුවම අර මේ ඒ කරන්සි දෙක ඔච්චර අප් වෙන්න පටන් ගන්න ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කාලෙදී පවා. මොකද ඒ රීසන් එක ස්ටොක් මාකට් එක බේස් කරගෙන කරන්සිස් හින්දා. ක්ලියර්ද ඒක? ඔව් මචං දැන් හරි. ඒක අර මාකට් එක අර ඉන්ට්‍රස්ට් රේට් එකට වඩා වෙනස් විදිහට රියැක්ට් කරන කාලය ඒක. ඒක කාලවල ලොම වෙනස් වෙනවා. මං කියපු අර ටික එකතු වුණා නම් ඒ කාල පරාසය තුල එතකොට අර දෙන්න පොඩ්ඩක් පර්ෆෝමන්ස් කරනවා වැඩි. ඒකම අනිත් පැත්තේ ගන්නකො. දැන් උදාහරණ ගත්තොත් එහෙම දැන් මං කලින් කියවන යුද්ධ නැහැ, වසංගත නැහැ, ප්‍රශ්න නැහැ කියලා. එතකොට අර දෙන්න පර්ෆෝමන්ස් කරනවා. ඒකම අනිත් පැත්තේ ගන්නකො. මේ යුද්ධ තියෙනවා, වසංගතයක් තියෙනවා. හරිද? රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න. මේ ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ? අර දෙන්න පට්ට විතර ඩ්‍රොප් වෙනවා. මොකද ඒගොල්ලන් ස්ටොක් මාකට් තනිකරම ඩවුන් වෙනවානේ. කොයි ප්‍රශ්නයක් ආවොත් එහෙම. දැන් ලංකාවේ ගත්තොත් එහෙම මොකක් කරි ප්‍රශ්නයක් ආවොත් ස්ටොක් මාකට් එකට මිශ්‍රම හිට් එක වෙන්නේ. අනිවාර්යෙන් ඩ්‍රොප් වෙනවා. අර මිනිස්සු සල්ලි තියාගෙන පට ගාලා ගන්නවා. දැන් ඔයා නිකන් අර කියන්නකෝ ස්ටොක් මාකට් එකේ ලක්ෂයක් දැම්මා කියලා. දැන් කොයි හරි බෝම්බයක් ගෙවට පස්සේ ඔයා පැනික් වෙලා ඔයා දන්නවනේ සබ්ජෙක්ට් එක. මේකේ තියාගත්තොත් සල්ලි ටික කෙලවෙයි කියලා ඔයා පට ගාලා සල්ලි ටික ගන්නවා. අන්න ඒ වගේ පොඩි පැනික් එකකින් පවා ඒ කියන්නේ ගෝල්ඩ් ඒ කියන්නේ ස්ටොක් මාකට් එක හරිම සෙන්සිටිව්. හරිද? එතකොට මොකද කරන්නේ? අන්න එතන තව කතන්දරයක් තියෙනවා මේ සේෆ් හෙවන් කියලා. ඒ වගේ ප්‍රශ්න තියෙන කාලෙක මිනිස්සු ටක් ගාලා අර AUD එකේ සල්ලි ගලවලා ස්ටොක් මාකට් එකේ සල්ලි ගලවලා නැත්නම් NSD එකේ සල්ලි ගලවලා කෙලින්ම සේෆ් හෙවන් වලට මූව් වෙනවා. මොකද්ද සේෆ් හෙවන්? ගෝල්ඩ්, JPY, CHF. අන්න ඒ කාලෙක අර තුන් දෙනා පර්ෆෝමන්ස් කරනවා. අන්න ඒක තමයි අර ආර්ථිකයේ අර මූවමන්ට් එක හදාගන්න විදිය අනුව අපි කරන්සිස් ටික තෝරගන්න ඕනේ. ඔය නිකන් හරි ඒවා මේ ලොකු යුද්ධ තියෙන කාලෙක වසංගතය තියෙන කාලෙක ඔයා AUD buy ගත්ත කියන්නේ ඔයාගේ වීක් එකක් ඒක. ඒක මේ ෆන්ඩමෙන්ටල් පැත්තේ ලොකු වැරද්දක්. ඔයා දැනගන්න ඕනේ මේ කාලෙට මම මොකද්ද ට්‍රේඩ් කරන්න ඕනේ කරන්සිස් කියලා ඔළුවේ තියාගන්න ඕනේ. අන්න ඒකයි ඒ කරන්සි පෙයර්ස් ඩිෆරන්ට් වෙන්නේ. ක්ලියර්ද? ඔව් මචං දැන් හරි. thank you. හරි. මං කෙටි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මට කියන්න උත්තරයක්. දැන් කියමුකෝ දැන් මේ කාලෙක මං අහනවා මේ ලෝකේ කොහෙවත් ප්‍රශ්නයක් නැහැ. වසංගතයක් නැහැ, යුද්ධ මුකුත් නැහැ. මේ කාලේ ගොඩක් රටවල් ඉන්ට්‍රස්ට් රේට් කට් කරනවා. හරිද? එයා සමානව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉන්ට්‍රස්ට් රේට් කට් කරනවා. ඒ කට් කරන කාලෙට ඕස්ට්‍රේලියාවේ කරන්සි එක වීක් වෙනවද ස්ට්‍රෝං වෙනවද? ඉන්ට්‍රස්ට් රේට් කට් කරද්දී. ස්ට්‍රෝං වෙනවා. ස්ට්‍රෝං රීසන් එක? රීසන් එක එළියේ කිසි ප්‍රශ්නයක් නැහැ. මාකට් එකට හොඳයිනේ. ඒකත් බිස්නස් එක හොඳට නැගලා යනවා. ස්ටොක් මාකට් එකත් හොඳයි. ඔව්. ස්ටොක් මාකට් එක හොඳයි කියන්නේම අර AUD NSD පර්ෆෝමන්ස් කරනවා. ඒතර අර ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙනකොට අර හරය ඔටෝමැටික් අප් වෙනවා. ඒ රීසන් එක අන්න ඒක. දැන් ගොඩක් කට්ටිය ඔක දන්නේ නැහනේ. දැන් අපි USD පැත්තේ බලන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක කට් කරනකොට වීක් වෙනවා නම් අර පැත්තට හිතන්න අන්නේ විදියට. ඒක වැරදි. පිටිපස්සේ බෑක් එන්ඩ් එකේ ඔයගේ වැඩක් තියෙනවා. දැන් කවුරුත් දන්නේ නැහනේ මේ චයිනීස් වල ඉම්පැක්ට් එකක් આવොත් එම AUD NSD වීක් වෙන්නේ කියලා. ඒක අර දෙන්නගේ තියෙන ට්‍රේඩ් පාර්ට්නර්ෂිප් එක. අන්න ඒ වගේ තමයි මේකත්. අපි උඩින් බලනවට වඩා පොඩ්ඩක් ගැඹුරින් බැලුවොත් සමහර දේවල් තියෙනවා බලන්න. ක්ලියර්? ඔව් මචං thank you දැන් හරි. වෙන මොනවාද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්තම් එහෙනම් අද සෙෂන් එක මෙතනින් ඉවර කරන්න පුළුවන්. මට ආයේ කෙටියෙන් කියන්න තියෙන්නේ මේ වීක් එක පොඩ්ඩක් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. ප්‍රොෆිට් ගත්ත කට්ටිය ප්‍රොෆිට් එක ආරක්ෂා කරගන්න. මම නම් තව එක ට්‍රේඩ් එකක් දාන්න ඉන්නේ. ඒ කියන්නේ US GTB එක තව ට්‍රේඩ් එකක් දාන්න මට අයිඩියා ගන්න ඇත්තටම මේ ප්‍රොෆිට් ඉඳලා පුළුවන් තරම් ඊළඟ මාසේ ප්ලෑන් එක හදා ගන්න. ඊළඟ මාසේ අපි කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. අපි බලමු මේ FOMC මීටින් එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒකත් පොඩ්ඩක් ફોකස් කරන්න. ඊට අමතරව තව ඉන්ට්‍රස්ට් රේට් තව දෙක තුනක් එනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේ ෆන්ඩමෙන්ටල් පැත්තේ අයිඩියා ගන්න පුළුවන් මේ මොනිටරි පොලිසි කීවොත් එහෙම. එහෙනම් guys thank you join වුණාට අපි තවත් සෙෂන් එකෙන් හම්බ වෙමු. මේ වීක් එක ප්‍රොෆිටබල් සතියක් වෙලා පුළුවන් තරම් ප්‍රොෆිට් එකත් ආරක්ෂා කරන්න ලැබේවා කියලා විශ් කරලා එහෙනම් good night කිව්වා. හරි මචං good night thank you මචං.